මේ ගානේ දීලා තියෙන්නේ මොකද්ද? රූපයේ පරිමිතිය හොයන්න කියලා. එතකොට රූපයක පරිමිතිය කියන්නේ සාමාන්‍යයෙන් මොකද්ද? පරිමිතිය කියන්නේ සංවෘත තල රූපයක සරලවම කියනවා වටේ දිග. සංවෘතයි කියන්නේ විවෘත වෙලා තියෙන්න බෑ. හරි. දැන් මේ බලන්න මේ තල රූපයත් විවෘත වෙලා නැහැ හැමතැනින්ම සංවෘතයි. එතකොට වටේ දිග ගන්නවා. වටේ දිග සරලවම කියන්නේ මම වටේ දිග ගද්දින් බලන්නකෝ. මේ පාදයේ දිග තියෙනවා මේකේ දිගයි තියෙන හැබැයි මේකේ දිග නෑ නේද? එතකොට මේකේ දිග අපි හොයා ගන්න ඕනේ නේද? හරි බලන්න අපි ඒකේ දිග සාමාන්‍යයෙන් අපි x කියලා දාගමු අපේ පහසුව සඳහා. හරි. මේ වගේ එකක තිබ්බහම මෙන්න මේ දිගක් හොයන්න තියෙද්දි මේ ඍජු කෝණ. ඒ කියන්නේ අංශ ගණුවේ කෝණ හැමතැනම තියෙනවා නම් අපි මේ වගේ එකක බොහෝ විට මෙයා අඩංගු වෙන්න ඍජු කෝණී ත්‍රිකෝණය නිර්මාණය කරගන්නවා. ඇයි ඒ? ඍජු කෝණික ත්‍රිකෝණයෙන් අපි දන්නවා පයිතගරස් දාලා වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හරිද? හරි. අපි ඍජු කෝණී ත්‍රිකෝණ නිර්මාණය කරමු. මේ පාදය මෙහෙම දික් කරමු. මේක මෙහෙම දික් කරමු. හරිද? හරි. එතකොට ඍජු කෝණයක් හැදෙනවා. මම ඇයි කියලා කියන්නම්. හරිද? බලන්නකො මේ. මෙතනත් අංශ ගණුවක්, මෙතනත් අංශ ගණුවක්, මෙතනත් අංශ ගණුවක්. එතකොට මේක අයත් වෙන්නේ මොකේද? ඍජු කෝණාශ්‍රයකට නේද? හරි. දැන් බලන්න. මෙතකොට මේක අංශක 90ක් වෙනවා. ඔන්න බලන්න. මෙහෙම ගත්තාම මෙන්න මේ කෑල්ල ඍජු කෝණී ත්‍රිකෝණයක තමයි තියෙන්නේ. දැන් ඔන්න වැඩේ ගොඩ යන්තම් දුරට. හරි. දැන් බලන්න අපිට මේ සම්පූර්ණ දිග ගන්න බැරිද? පුළුවන්. ඇයි? ඒ දිග සමාන වෙනවා මෙතෙන්ට. මෙතන දිග මීටර් 10යි. ඒ කියන්නේ මෙතනත් මීටර් 10ක් එන්න ඕනේ නේද? හරි. මෙතන මීටර් 10 නම් මෙතනත් මීටර් 10 නම් මෙතන මීටර් 4ක් තියෙනවා නම් මෙතන කීය දෙන්න ඕනේ? මීටර් 6යි නේද? හරි. ඒ වගේ තමයි මේකත් බලන්න. මේ පැත්තේ දිග සමාන වෙනවා මේ පැත්තේ දිග නේද? මෙතන 12 නම් මීටර. මේ සම්පූර්ණ දිගත් මීටර 12 වෙනව නේද පුතේ? එතකොට මෙතන මීටර 4ක් තියෙනවා. ඒ කියන්නේ මේ දිග මීටර 8යි. හරිද? හරි. දැන් බලන්න මෙතන ඉඳන් මෙතෙන්ට දිග තියෙනවා මෙතන ඉඳන් මෙතෙන්ට දිග තියෙනවා. මේකට x කියලා දාගන්න තියෙනවා. හරි. ඔන්න දැන් අපි කවුරුත් දන්න පයිතගරස් ප්‍රමේය දාලා මේක ගොඩ දාගන්න පුළුවන්. හරි. පයිතගරස් ප්‍රමේය කියන්නේ මොකද්ද? පයිතගරස් ප්‍රමේය කියන්නේ මේක. ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතුරු පාද දෙක මත ඇඳි සමචතුරස්‍රය වල වර්ගඵල වලට එකතුවට සමානයි කියනවා. හරි. ඕක පුතේ සරලවම මෙහෙම කියන්න පුළුවන්. මම ගොඩාක් ළමයිට අරක ප්‍රමේය කියලා දීලා සරල විදිය මේක කියන්නේ. කර්ණයේ වර්ගය සමානයි මේ කර්ණයේ වර්ගය සමානයි. ඉතුරු පාද දෙකේ වර්ගවල එකතුවට. හරිද? හරි. කර්ණය හොයාගන්නේ කොහොමද? හැම වෙලාවෙම බලන්න මේ ඍජු කෝණය අංශක 90ට සම්මුඛ වෙන පාදේ තමයි කර්ණය වෙන්නේ සෑම විටම ඍජු කෝණී ත්‍රිකෝණයක. ඒක වෙනස් වෙන්නේ නැත. හරි. දැන් බලන්න කර්ණයේ වර්ගය මේ බලන්න x වර්ගය සමානයි ඉතුරු පාද දෙකේ වර්ගය මේ මීටර් 8 වර්ගය පුතේ ඒකක සහිතව දාන්න ඕනේ. හරිද? හරි. බලන්න මේ මීටර් 8 වර්ගය ධන මෙතන මේ බලන්න මීටර් 6 වර්ගය මීටර් 6 වර්ගය. හරි. දැන් අපි සුළු කරමු. 8 වරක් 8 කීයද? 8 වරක් 8 64යි නේද? 64යි මීටර් වර්ග ධන 6 වර්ගය කියන්නේ කීයද? 6 වරක් 6 36යි. 36යි වර්ග මීටර්. හරි. x වර්ගය. ඔන්න x වර්ගය සමානයි 64 ධන 36 කියන්නේ කීයද? අපි දන්නවා 100යි නේද? වර්ග මීටර්. හරි. දැන් අපිට ඕනේ හැබැයි x වර්ගය නෙමෙයි පුතේ. මොකද්ද? x වලට තමයි උත්තරේ හොයාගන්න වෙන්නේ. එතකොට මොකද මේ වගේ එක කරන්නේ? මේ බලන්න x වර්ගය නැති කරන්න මේ පැත්තට වර්ගමූලය දානවා. අපි දන්නවා සමීකරණයක් මේක. මොකද්ද? වම් පැත්තට කරන දේම දකුණු පැත්තටත් කරන්න ඕනේ. මේ පැත්තෙන් කෑල්ලක් ගැලවුවොත් ඒහා සමාන කෑල්ලක් මෙහා පැත්තෙන් ගලවන්න ඕනේ. තේරුණාද? ඒ කියන්නේ මේ පැත්තට කෑල්ලක් එකතු කරොත් ඒහා සමානම කෑල්ලක් එහා පැත්තට එකතු කරන්න ඕනේ. මේ පැත්තට කරන දේම සමීකරණයෙන් අනිත් පැත්තට කළ යුතුමයි. නැත්තම් වැරදි. හරිද? හරි. බලන්න මේ CI වර්ග මීටර වල වර්ගමූලය. හරි. ඊට පස්සේ බලන්න මේ මෙතනින් x එනවා. හරිද? CA වර්ගමූලය කියන්නේ කීයද? අපි දන්නවා. නේද? 10යි නේද? ඇයි ඒ? 10 වර්ගය සමානයි CI. 10යි. වර්ග මීටර වර්ගමූලය කීයද? මේ x වර්ගය වගේ. මීටර් නේද? හරි. ඔන්න අපිට ආවා. x වලට අගේ කීයද? 10යි. අපි මෙතෙන්ට දාගන්නවා දැන් 10 මීටර්. හරි. ඔන්න බලන්න. දැන් අපිට මේකේ පරිමිතිය හොයන්න බැරිද? පුළුවන්. මේ බලන්න රූපයේ පරිමිතිය කියන්නේ මොකද්ද? හරිද? අපි ඔන්න බලන්න රූපයේ පරිමිතිය හොයනවා. මේ බලන්න රූපයේ පරිමිතිය සමානයි එක පැත්තකින් පටන් ගන්න පිළිවෙලට මීටර් 4 ධන ඔන්න මෙතෙන්ට ආවා. මීටර් 12
ධන මෙතෙන්ට ආවා මීටර් 10 ධන මෙතෙන්ට ආවා මීටර් 4 ධන මෙතෙන්ට ආවා මීටර් 10 හරි දැන් මේ ටික එකතු කරන්න එතකොට රූපේ පරිමිතිය එනවා තේරුණාද මෙන්න මේ වගේ ගානක මෙහෙම තමයි උත්තර ගන්න හරි අපි එකතුත් කරලා දාමුකෝ 4යි 12යි කීයද 16යි 16යි 10යි 26යි 26යි 4යි පුතේ 30යි 30යි 10යි කීයද 40යි මීටර් 40යි තේරුණාද ඒකකේ අනිවාර්යයෙන්ම දැමිය යුතුයි නැත්තම් අපිට අන්තිම ලකුණට ලකුණු හම්බ වෙන්නේ නැත විභාගෙට මේ වගේ එකක් ආවොත් මෙහෙම තමයි ගොඩ දාගන්නේ තේරුණාද